මම මගේ රටේ ජනතාවට මීට අවස්ථා කීපයකදී ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව මාලිමාව පිළිබඳව යම් අදහස් කීපයක් දරලා තියෙනවා. මොකද හේතුව ජීවිතේ අපේ ජීවිතේට ලබන්නට සිද්ධ වෙච්ච යම් අත්දැකීම් එක්ක එතෙන්දී අපි හැම වෙලාවම අඳුරට සාප කර හිටියා කියන එක මට වැටහුණේ බන්ධනාගාරගත වෙලා ඉඳින්දී. ඒ නිසා අතීතයට සාප කර ඉන්නේ නැතුව වර්තමානයේ ඇත්තටම මහා මැතිවරණය ජනාධිපතිවරණයක් පැවැත්වෙන වෙලාවක්. ඒ වෙලාවේ මේ රටේ මේ දූෂිත පාලිකයෝ ඉන්නකම් කැලෑ නීතිය රජ කරවමින් රටේ ජාතියට දඬුවම් කරවමින් රට විනාශ කරමින් රට විකුණමින් කටයුතු කරන යුගය අවසන් කරන්න මාලිමාව ජයග්‍රහණය කරවීම සඳහා දැන් පියවරක් අපි එළියට තැබිය යුතු කාලය කියන එක මම අවබෝධ කරගත්තා. ඒ නිසා මම මගේ රටේ මට දම්පැන් දුන්න ජනතාවට කනගාටු වෙන්න එපා. යම් කෙනෙක් මට විරෝධත්වයක් දක්වන්නට පුළුවන්කම තියෙනවා දේශපාලනයට කඩේ යන්න එපා කියලා. නමුත් මේ රටට මතු පරපුරට රටක් හදා ගන්නට නම් මේ හොර නඩ පන්වල දාලා නව දේශපාලන යුගයක් අඳුරට පහනක් දැල්වන්නාසේ අනුර කුමාර දිසානායකට ඡන්දයක් දීලා මාලිමාව ජයග්‍රහණය කරවලා නව රටක් හදා ගන්න ජාතියකට පය ගහලා ජීවත් වෙන්න පුළුවන් රටක් හදා ගන්න අපි උත්සාහ දරමු. අපි ඒකට කැපවෙමු කටයුතු කරමු කියන පණිවිඩය සමාජගත කරමින් රනිල් වික්‍රමසිංහගේ මේ මැර දේශපාලන ක්‍රියාකාරීත්වය නවත්වන්න දිවිහිමියෙන් කටයුතු කරන්න පියවරක් ඉස්සරහට තියෙනවා. ඉතින් ඒ වගේම තමයි දේශපාලනයට කඩේ යෑමක් නෙවෙයි මේක. මේක දේශපාලනයට කඩේ යෑමක් නෙවෙයි අවශ්‍ය වෙලාවේ අවශ්‍ය පියවර ගැනීම. මම කවදාකවත් දේශපාලනයට කඩේ ගියපු භික්ෂුන් වහන්සේ නමක් නෙවෙයි. හැබැයි අපිට රටේ අවශ්‍යතාවයේ මත අපි ගත්තොත් උදාහරණයකට ගත්තොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන වෙලාවේ 69 ලක්ෂයක් උද්ධාමයට ලක් වෙලා රට හදන්නට මේ රට බාර දෙන වෙලාවේ අපිත් හොඳයි කිව්වේ 69 ලක්ෂයෙන් එක්කෙනෙක් දෙන්නෙක් අපිත්. එතකොට මේ වෙනකොට 69 ලක්ෂයටත් එහා ගිය මුළු රටම පිළිගනිමින් රට හදන්න පුළුවන් නේ අනුර කුමාරට කියද්දී අපි ඒකට පිටුපානවා නම් අපි රටට කරන ද්‍රෝහීකමක් කියන එක අවබෝධ වෙන වෙලාවේ අපි සමාජයට කතා කරනවා. එහෙනම් අපිත් මේ රට අනාගතයට හදාගන්න අනුර කුමාර වෙනුවෙන් මාලිමාව වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පෙළ ගැසෙමු.